උත්පත්ති 48 වන පරිච්ඡේදය. මේ කාරණාවලට පසු ඔබගේ පියානෝ ලෙඩින් ඉන්නවා හයි යෝසෙප්ට කියන ලද්දේ. ඔහු තමාගේ පුත්‍රයන් දෙදෙනා වූ මනස්සේ සහ එප්‍රායිම් තමා සමග ගෙන ගියේය. නුඹේ පුත්‍ර වූ යෝසෙප් නුඹ වෙතට එන්නේ යැයි යාකොබ්ට දන්වන්ට යෙදුනේය. ඊශ්‍රායල් ශක්තිය උපදවාගෙන ඇඳේ හිඳගත්තේය. යාකොබ් යෝසෙප්ට කතාකොට සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ කානාන් දේශයේ ලූෂ්හිදී මට පෙනී මට ආශීර්වාද කර බලව මම නුඹ සඵලකොට වැඩි කරන්නෙමි. නුඹෙන් ජාති සමූහයක් ඇති කරවා මේ දේශය නුඹෙන් පසු නුඹේ වංශයට සදාකාල උරුමයක් පිණිස දෙන්නෙමෙයි මට කීසේක. මා නුඹ වෙතට මිසරයට එන්ට පළමුවෙන් මිසර දේශයෙහි නුඹට උපන් පුත්‍රයන් දෙදෙනා මාගේය. එප්‍රායිම්ද මනස්සේද රූබෙන් සහ සිමියෝන් මෙන් මාගේම වන්නෝය. මොවුන්ට පසු නුඹට උපදින දරුවෝ නුඹට වන්නෝය. ඔවුහු තමන් උරුම ගැන තමන් සහෝදරයන්ගේ නාම ලබන්නෝය. මා පදන්හි සිට එද්දි කානාන් දේශයෙහි එප්‍රාත්ට පැමිණෙන්ට ටිකක් දුර තිබියදියේ රාකේල් මගදි මා ළඟ මලාය. මම එප්‍රාත්ට එනම් බෙත්ලෙහෙමට යන මාර්ගයෙහි තැන්පත් කළෙමි කීවේය. ඊශ්‍රායල් යෝසෙප්ගේ පුත්‍රයන් දැක මොහු කවුරුදැයි ඇසුවේය. යෝසෙප් මොහු දෙවියන් වහන්සේ මට මෙහිදි දුන් මාගේ පුත්‍රයෝයයි තමාගේ පියාට කීවේය. ඔවුන් මා ළඟට ගෙනෙන්න මම උන්ට ආශිර්වාද කරන්නෙමි ඔහු කීය. වයස නිසා ඊශ්‍රායල්ගේ ඇස් හොඳට නොපෙනී අඳුරව තිබුණේය. ඔහුද ඔවුන් ඔහු ළඟට ගෙනායේය. ඔහු ඔවුන් සිඹ වැළඳ ගත්තේය. තවද ඊශ්‍රායල් යෝසෙප්ට කතාකොට නුඹේ මුහුණ දකින්ට ලැබේ යයි නුසිතුවෙමි. එහෙත් දෙවියන් වහන්සේ නුඹේ දරුවනුත් දකින්ට මට ඉඩ දුන්සේකැයි කීය. යෝසෙප් ඔවුන් ඔහුගේ දනහිස් අතරින් අහකටගෙන තම මුහුණ බිමට නම වැන්දේය. යෝසෙප් ඒ දෙදෙනා රැගෙන එප්‍රායිම් ඊශ්‍රායල්ගේ වම් පැත්තට තමාගේ දකුණතින්ද මනස්සේ ඊශ්‍රායල්ගේ දකුණතට තමාගේ වමතෙන්ද අල්ලාගෙන ඔහු ළඟට පැමිණවිය. ඊශ්‍රායල් තමාගේ දකුණත දිගුකොට බාලයා වූ එප්‍රායිම්ගේ ඉසපිටද මනස්සේ කුළුඳුලා නොමුත් තමාගේ වමත මනස්සේගේ ඉසපිටද දැනගනම අත්හරවමින් තැබුවේය. ඔහු යෝසෙප්ට ආශිර්වාද කරමින් මාගේ පියවරුන් වූ ආබ්‍රහම් සහ ඊසාක් යම් දෙවි කෙනෙකුන් ඉදිරියෙහි හැසුරුනෝද ඒ දෙවියන් වහන්සේ මාගේ මුළු ජීවිතයෙහි මේ දවස දක්වා මා පෝෂණය කළා වූ දෙවියන් වහන්සේ සියලු උවදුරෙන් මා මිදු දූතයා වන තැනැන් වහන්සේ මේ තරුණයන්ට ආශිර්වාද කරන සේක්වා. මාගේ නාමයද මාගේ පියවරුන් වූ ආබ්‍රහම්ගේ සහ ඊසාක්ගේ නම්ද ඔවුන් කෙරෙහි කියනු ලැබේවා. ඔවුහු පොළොව මධ්‍යෙහි සමූහයක් වෙනසේ වර්ධනය විත්වයි කීවේය. යෝසෙප් තමාගේ පියාණන් තම දකුණත එප්‍රායිම්ගේ හිසපිට තබන බව දැක ඊට අප්‍රසන්න වී තමාගේ පියාගේ අත එප්‍රායිම්ගේ හිසින් අහක්කොට මනස්සේගේ හිසපිට තබන පිණිස ඒක ඉස්සුවේය. තවද යෝසෙප් මාගේ පියාණෙනි එසේ නොවේවා මොහු කුළුඳුලාය. ඔබගේ දකුණත මොහුගේ හිසපිට තැබුව මැනවයි තම පියාට කීවේය. ඔහුගේ පියා ඊට කැමැති නොවී මම දනිමි මාගේ පුත්‍රය මම දනිමි. ඔහුද සෙනගක් වන්නේය. ඔහුද උත්තම වන්නේය. එසේ වුවත් ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා උතුම් වන්නේය. ඔහුගේ වංශයද ජාති සමූහයක් වන්නේ යැයි කීය. ඔහු ඒ දවසෙහි ඔවුන්ට ආශිර්වාද කොට
දෙවියන් වහන්සේ නුඹ එප්‍රයිම් මෙන්ද මනස්සේ මෙන්ද කරනසේක්වයි කියමින් ඉස්්‍රයිල්වරු නුඹ ගැන ආශීර්වාද කරන්නෝ යයි කීවේය. ඔහු වනාහි එප්‍රයිම් මනස්සේට වඩා උතුම් කොට තැබුවේය. ඉස්්‍රයිල් යෝසෙප්ට කතාකොට බලව මම නසිමි. ඒත් දෙවියන් වහන්සේ නුඹලා සමග සිට නුඹලගේ පියවරුන්ගේ දේශයට නැවත නුඹලා පමණුවන සේක. ඇරත් මම නුබේ සහෝදරයන්ට වඩා එක් කොටසක් නුඹට දුනිමේ ඒක මාගේ දුන්නෙන් සහ කඩුවෙන් අමෝරිවරුන්ගේ අතින් ගතිමි කීවේය. ආමෙන්.